180ක් උස මේ අඩි 300ක් දිග දැවන්ත ව්‍යුහයක් කිසිම වාහනේ කූරක් පාවිච්චි කරන්නේ නැතිව හදනවා කියලා අපි මොහොතකට හිතමු. ඒක හරියට යකඩ නැතිව දැවන්ත ලෙගෝ නිර්මාණයක් කන්දක් උඩ හැදුවා වගේ වැඩක්. අන්න හරියට. අද අපි මේ මූලාශ්‍රය ඔස්සේ ගවේෂණය කරන්නේ ලංකාවේ දෙමෝදර තියෙන ප්‍රසිද්ධ අහස් පාලම එහෙමත් නැත්නම් ආරුක්කු 9 පාලම පිටුපස තියෙන රහස ගැන. ඔව්. මේක නිකම්ම සංචාරක ආකර්ෂණයක් විතරක් නෙවෙයිනේ. ඒකනේ 1919 දී ඒ කියන්නේ වාහනේ කියන දේ හොයාගන්නවත් නැති කාලෙක මේ වගේ යෝධ ඉංජිනේරු නිර්මාණයක් කළේ කොහොමද කියන එකයි අපි අද කතා කරන්නේ. මේ කතාවේ මට නම් හිතෙන රසවත්ම කොටස තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට පාලම මේ විදිහට හදන්න කිසිම සැලසුමක් තිබුණේ නැති එක. ඇත්තටම. ඔව්. පළවෙනි ලෝක යුද්ධය නිසා මේකට ගේන්න හිටපු වාහනේ ඔක්කොම යුද කටයුතු වලට අරගෙන තියෙනවා. ඉතින් මේ ඉංජිනේරුවන්ට සිද්ධ වුණා තියෙන ගල්, ගඩොල් සහ සිමෙන්ති වලින් විතරක් අර දැවන්ත අභියෝගයට මුහුණ දෙන්න. අද තේරෙන්නේ නැති තැන එතනයි. අල්ල සහ දෙමෝදර කියන්නේ හරිව දුෂ්කර බෑවුමක් තියෙන භූමියක් නේ. මූලාශ්‍රවලට අනුර මේ පාලමේ අංශක 9ක වක්‍රයකුත් තියෙනවා. ඔව් අංශක 9ක වක්‍රය. ඉතින් වාහනේ කූරක්වත් නැතිව ටන් ගාණක් බර කෝච්චියක් මේක උඩින් යද්දී මේ ගල් කුට්ටි ටික විසිරිලා යන්නේ නැත්තේ කොහොමද? ඔක තේරුම් ගන්න අපි මෙහෙම හිතමු. පොත් පිටියක් පේලියට තියලා දෙපැත්තෙන් අත් දෙක තියලා මැදට තද කළොත් මොකද වෙන්නේ? ඒ පොත් ටික බිමට වැටෙන්නේ නැහැ. අන්න හරියට. ආරුක්කු තාක්ෂණය වැඩ කරන්නේත් අන්න ඒ විදිහට. මේකේ ප්‍රධාන සැලසුම්කරුවා වුණු ඩී.ජේ. විමල සුරේන්ද්‍ර සහ බෑවුන් පාලමේ නිර්මාතෘ හැරල්ඩ් මවුඩ් පාවිච්චි කළේ ඒ සම්පීඩන බලය. ඒ කියන්නේ කම්ප්‍රෙෂන් එක. ඔව්. කෝච්චියක් පාලම උඩින් යද්දී ඒ බර කෙලින්ම පහළට එනවා වෙනුවට අර ආරුක්කු හෙඩය නිසා බර දෙපැත්තට බෙදලා ගිහින් කණු හරහා පොළවට කාන්දු වෙනවා. ඒ කියන්නේ බර වැටෙන්න ගල් කුට්ටි තවත් එකිනෙකට තද වෙනවා මිසක් බුරුල් වෙන්නේ නෑ. ඒකනේ පුදුමේ. කෝච්චියේ බරම තමයි පාලම ශක්තිමත් කරන්නේ. හැබැයි අර අංශක 9ක වක්‍රය ගැන හිතද්දී කෙලින් තියන ආරුක්කක් හදනවා වගේ නෙවෙයිනේ බෑවුමක වක්‍රයක් හදනකොට. එතනදී ගණනය කිරීම පොඩ්ඩක් හරි වරදුනා නම් මුළු පාලමම කඩාගෙන වැටෙන්න තිබුණා නේද? අන්න එතන තමයි මාවුඩ්ගේ සහ විමල සුරේන්ද්‍රගේ න්‍යායාත්මක දැනුම පේන්නේ. වක්‍රයක් තියෙද්දී කෝච්චි හැරෙනකොට ඇතිවන කේන්ද්‍රාපසාරි බලය දරා ගන්න ඕනේ. වාහනේ තිබුණා නම් මේක ලේසි. මොකද වාහනේ වලට ඇදෙන සුළු බවක් තියෙන නිසා. හරියටම. ඒත් ගල් වලට ඒක බෑනේ. ඒ නිසා යාළුවෝ සිද්ධ වුණා හැම ගල් කුට්ටියක්ම හැම ආරුක්කුවක්ම නිශ්චිත කෝණයකට පිහිටවන්න. ඒක නිකම්ම ගල් ගොඩ ගැසීමක් නෙවෙයි. අතිශය සංකීර්ණ ත්‍රිමාණ ජ්‍යාමිතික ප්‍රහේලිකාවක් විසඳුවා වගේ වැඩක්. හරි අපි හිතමු බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ ගණනය කිරීම විශිෂ්ටයි කියලා. ඒත් මේක පොළවේ යථාර්ථයක් කළේ කවුද කියන තැන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා නේද? ඔව් මූලාශ්‍රවල ඒ ගැනත් ලොකු කතාබහක් තියෙනවා. ජන ප්‍රවාදයේ හැටියට පීකී අප්පුවාහාමි කියන දේශීය ඉදිකිරීම කරුවා තමයි මේකේ කොන්ත්‍රාක්ටුව ආරන් තියෙන්නේ. අර මඩගොහුරුවේ පදනම දාන්න බැරි වෙයිච්චි ලොකු ගල් පෙරලලා පදනම හැදුවේ ඔහු කියලායි කියන්නේ. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි 1923 ලංකා ඉංජිනේරු සංගමේ නිල වාර්තාවේ අප්පුවාහාමිගේ නම වතුන. ඒ කියන්නේ මේක යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය වාර්තාවලින් දේශීය ශ්‍රමිකයන්ගේ හිතාමතාම මකා දැමීමක් කියන එකද නැත්නම් මේ අප්පුවාහාමි කියන්නේ නිකම්ම ගොතපු කතාවක්? ඒක ලේසියෙන් අහක දාන්න පුළුවන් තර්කයක් නෙවෙයි. අර කියන වාර්තාවේ සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ ගණිතමය සහ න්‍යායාත්මක සැලසුමට. බ්‍රිතාන්‍ය නිලධාරීවාදය ඇතුලේ කොන්ත්‍රාත්කරුවන්ට නිල පිළිගැනීමක් ලැබුණේ නැහැ. ඒක ඇත්ත. හැබැයි ප්‍රායෝගිකව හිතුවොත් ඔය කියන භයානක මඩගොහරුවේ කිසිම යන්ත්‍ර සූත්‍රයක් නැතිව කමුකරුවන් දහස් ගාණක් එකතු කරගෙන මේක හැදුවේ දේශීය නායකත්වයක් යටතේ වෙන්න ඕන. ඒ කියන්නේ අප්පුහාමි කියන චරිතය ඒ සමස්ත දේශීය ශ්‍රමයේම සංකේතයක් වෙන්න පුළුවන්. සැලසුම සුද්ධ ගිවුණාට දහඩිය සහ ප්‍රායෝගික විසඳුම් අපේ මිනිස්සුන්ගේ. හරියටම මේ මූලාශ්‍රවලින් මතුවෙන ප්‍රබලම කරුණත් ඒකයි. සම්පත් නැහැ කියලා එයා වැඩේ අතහැරියේ නැහැ. ඒ වෙනුවට අවට පරිසරයෙන්ම විසඳුම් හෙව්වා. ඔව් පවතින අර්බුදකාරී තත්ත්වයට අනුව හැඩගැහෙන්න තියෙන හැකියාව ඇඩැප්ටබිලිටි එක මේ පාලමේ මනාවට නිරූපණය වෙනවා. මීට අවුරුදු 100කට කලින් ලෝක යුද්ධයක් අස්සේ වාහනේ නැතිව ගල් වලින් මේ වගේ දැවන්ත පරිසර හිතාකාමී නිර්මාණයක් කරන්න පුළුවන් වුණා. ඒක ලොකු පාඩමක්. අද අපි ගෝලීය සැපයුම් ජාල කඩා වැටෙනකොට සිමෙන්ති යකඩ නැතිව ඉදිරි කිරීම කරගන්න බරිව ලත වෙනවනේ. මේ ආරුක්කු 9 පාලම අපිට මතක් කරන්නේ අපි අපේ නවීන ඉදිරි කිරීම ක්‍රමවේද සහ දේශීය සම්පත් භාවිතය ගැන ආයමත් මුලින් ඉඳන් හිතලා බලන්න කාලය ඇවිත් කියන එක නේද? අදට ශක්තිමත්ව තියෙන ඒ ගල් කුට්ටි අපිට නිහඬව දෙන පණිවිඩය ගැන හිතන්නම වෙනවා.